වාසනාවන්ත දවසක් වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කතා කරනවා ඔබට විශේෂ වෙන කාරණයක්. ඔබට වැදගත් වෙන කාරණයක් සම්බන්ධයෙන් කතා කරන්න හිතුවා. ඒ තමයි මම මෙතෙක් දුරට මගේ විෂයන් තුළ ජ්‍යොතිෂය, මනෝවිද්‍යාව, උපදේශනය සහ law of attraction ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් තමයි මම හුඟක් දුරට කතා කරගෙන ආවේ. ඒ වගේම සිංහල කෙම් ක්‍රම සම්බන්ධයෙන් මම කතා කරා. ඒවා ඔබට සාර්ථක වෙච්ච අවස්ථා මම හුඟක් වෙලාවට ඔබේ ප්‍රතිචාර වලින් දැක්කා. නමුත් මේ මෑත කාලේ මම law of attraction වලින් චුට්ටක් ඈත් වුණා. මොකද මම හුඟක් වෙලාවට මේ මෙතඩ් එකක් ඉදිරිපත් කරන්නේ ඒක මට කරලා මට සක්සස් වුණාම තමයි මම ඔබට මේ දේවල් ඉදිරිපත් කරන්නේ. නමුත් මෑත කාලීන වශයෙන් බොහෝ දෙනෙක් සමහරවිට මේ විෂය ගැන නොදැන එහෙම නැත්නම් මේ කිසිම අත්දැක බැලීමක් නැතුව තව කෙනෙක් එකක් කොපි කරලා බොහොම වැරදි විදිහට වීඩියෝස් නිකුත් කරනවා අපි දැක්කා. ඉතින් ඒ තුල අපිත් ඉන්න අවශ්‍ය නැහැ කියලා හිතුන නිසා මම law of attraction කියන එකෙන් ටිකක් මිදුණා. මිදිලා තක්සේරු කිරීමේ නීතිය කියන එකට ගියාම ඒක ඊටාම විශිෂ්ට තත්වයේ දෙයක් වුණා. හේතුව තමයි විශ්වයට අපි කියන දේ හරියට තේරුම් ගන්න හරියටම කන්ෆර්ම් කරලා කොහොමද කියන්නේ. මට මෙන්න මේ දේ අනිවාර්යෙන් අවශ්‍යයි. සැබෑ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවය කොයි විදිහටද විය යුත්තේ කියලා කියන්න ඕනේ. සහ ඒ අවශ්‍යතාවයෙන් පස්සේ ඔබේ ජීවිතය වෙනස් වෙන විදිහ හරියට අපි යාළුවෙකුට දෙයක් කියනවා වගේ කියන්න කියලා මම කිව්වහම ඒක ටිකක් අර ආකර්ෂණ නීතියට වඩා වෙනස්ව ප්‍රතිඵල දුන්නා කියලා ගොඩක් අය මතක් කරා. ඉතින් ඒ වගේම තමයි හුඟක් වෙලාවට මගේ ළඟට එන අයට තියෙන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ අතර තියෙන හුඟක් ප්‍රශ්න තමයි විශේෂයෙන් මම ওই ගුරුකම් වැඩ කරන්නේ නැහැ. ඒක මම යම් තාක් දුරකට ඉගෙන ගත්තා. නමුත් අපි භාවිතා කරන්නේ නැහැ කියන එක අපි ප්‍රතිඥා දීලා තියෙනවා. මේක භාවිතා කරන්නේ නැහැ කිසිම හේතුවකට කියලා. මොකද මේ වගේ දේවල් පරම්පරා ගානකට බලපානවා. ඒක සමහර ලාවට දරුවන්ට පවා බලපාන්න පුළුවන් නිසා විෂයක් විදිහට ඉගෙන ගත්තට භාවිතා කරන්නේ නැහැ මම. නමුත් නිතර එන ප්‍රශ්න තමයි අසනීප සුව වෙන්නේ නැහැ. ඒ වගේම ගෙවල් වල දෝෂ තියෙනවා. ඒවා නිසා කිසිම දියුණුවක් නැහැ. අත කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. විශේෂයෙන් පිට රටේ ඉන්න අයත් කතා කරලා කියනවා අපි මේ රටට ඇවිල්ලා හුඟක් සල්ලි හොයනවා. හැබැයි අපි ලංකාවේදී තිබුණ සතුට මේ රටේදී නෑ. පෞල් අසමගිකම් ඇති වෙලා තියෙනවා. ඒ වගේම බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැති කොන්දේ අමාරු, කකුල් අමාරු මේ වගේ දේවල් අපිට තියෙනවා. ඒ වගේම තමයි අසනීප කොච්චර ටෙස්ට් කරත් ටෙස්ට් වලට යම් දේවල් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා. මේ වගේ දේවල් කතා කරද්දී මම හිතුවා මේවට යම් පිළිතුරක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක විද්‍යාත්මකව සහ වැදගත් විදිහට සහ ඒක අධ්‍යාපනික වශයෙන් කරන්න පුළුවන්ද කියලා බලද්දී මගේ හෙළිය ඉනාය නසීර් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ආදරෙන්. ඉතින් ඉනාය අක්කා එයා මට කතා කළා. ඇත්තටම බැංකුවක කළමනාකාරීවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් එයා මට කිව්වා ඔයාලට හොඳයි මේක කරලා බලන්න කියලා මට මඟ පෙන්වීමක් කරා. ඒ අනුව රේකී සේකී කියන පාඨමාලාව මට ඉවර කරන්න පුළුවන් වුණා. මේ තමයි අපේ පාඨමාලා 3ක් මේ වෙනකොට ඒකේ අවසන් කරා. එතකොට මේ තියෙන්නේ මේ පාඨමාලාවන්. ඉතින් මෙන්න මේ පාඨමාලාව ඒ වගේම මේක ඉහළ තත්වයක් තරමක් දුරට මේක විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීමේ ක්‍රමය හීලින් රේකී සේකී කියලා ක්‍රම 3ක් යටතේ රෝග සුව කිරීම ඒ වගේම මානසිකව තියෙන යම් ප්‍රශ්න निराකරණය කරන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරා. ඒ උත්සාහය සාර්ථක වුණා. පහුගිය කාලේ මම හිටියේ නැත්තේ ඒකයි පේන්න. මොකද මම ඇත්තටම කෝස් එක ටිකක් හොඳට කරගත්තා. ඉතින් නායක මට ඒකට හුඟක් උදව් කරා. එයාගේ ගෙදර නවත්තගෙන නෑදෑ ගෙදර කියාගෙන නවත්තගෙන මට පුදුම සහයෝගයක් දුන්නා. ඒක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් විශ්වයටත් ස්තුතියි, අයටත් ස්තුතියි. මේ වගේ දෙයකට මාව යොමු කරාට ඒක කරද්දී තමයි අපි හිතුවේ අපිට කොච්චර දේවල් මේ විශ්වයෙන් ගන්න දේවල් තියෙනවද. මේ විශ්වයේ අපි වෙනුවෙන් තියෙනවා හැමෝටම යම් නීතියක් තියෙනවා. ඒ වගේම හැමෝටම තියෙන යම් කාලසටහනක් වගේ එකක් තියෙනවා. අපිට විශ්ව නීතියක් තියෙනවා අපි වෙනුවෙන් සකස් වෙච්ච. මේ නීතියත් එක්ක
අපිට හැදෙන ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම අපේ ලෙඩ රෝග 116ක් විතර මේකෙදි ඉගෙන ගත්තා. මේ හැම ලෙඩ රෝගයකටම හේතුව කායිකම බලපාන හේතුවක්ම නෙවෙයි. ඒක වෛද්‍ය විද්‍යාවේදී තහවුරු කරාට මෙන්න මේ ලේ කැටිය නිසා, මෙන්න මේ රුධිරය මේ විදිහට બ્લોක් වීම නිසා, එහෙම නැත්නම් මොනවා හරි හේතුවක් කිව්වට මේ හැම ලෙඩකම ආරම්භය තියෙන්නේ මනසේ කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මේ මානසිකව යම් සුවයක් ඒ ලෙඩේ අඳුරගෙන ඒකට අවශ්‍ය මානසික හේතුව, ඒකට තියෙන හේතුව මොකක්ද කියලා හොයාගෙන ඒක මුලින් උපුටා දැමීමට අපි ඉගෙන ගත්තා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. දැන් මගේ නිවස හුඟක් දෙනෙක් දැන් අද උදේත් කතා කරලා කිව්වා හීලින් සෙන්ටර් එකක් වගේ ගයක් තියෙන කියලා. ඇත්තටම මම ඒක දකිනවා, මම අත්දකින්නවා, මම හිතන්නේ නාය අත්දකින්නවා. ඇත්තටම මාර ඒක හොඳ කූල් එකක් තියෙන හරි ලස්සන තැනක් මට හම්බුණා. විශ්වයේ මට දුන්න ලස්සනම තෑග්ග කියලා මම හිතනවා. ඉතින් ඒක නිසාම මට මෙන්න මේ තුන කරගන්න පුළුවන් වුණා. මේක මම මේ ඔබට පෙන්වන්නේ හුඟක් අය කරන්නේ අද මේ තියෙන මගේ නම. ඉතින් හුඟක් අය කරන්නේ හුඟක් දේවල් බාගෙට ඉගෙනගෙන ශිල්ප දැක්වීම කරනකොට අපි මේක කෙනෙකුට පෙන්වන්න පුළුවන් විදිහට සුදුසුකම් ලත් විදිහට කරාම ඇත්තටම විශ්වාසය සහ වගකීම ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මේ ආයතනේ මගේ ගෙදර ඉතින් මේකේ හීලින්, ඇස්ට්‍රොලොජි, යෝගා, මෙඩිටේෂන් සහ කවුන්සලින් ආයුර්වේදික් කියන ටික අපි මේකෙදි කරනවා. ඒ සඳහා සුදුසුකම් ලත්, ඒ කියන්නේ මේ සඳහා උපාධියක් සහිත අය තමයි ගෙන්නන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ආයුර්වේදය උනත් හොඳටම ප්‍රගුණ කරපු තෙල් බෙහෙත් ගෙදරම හදන හින්දන අය අපිත් එක්ක ඉන්නවා. හුඟක් හොඳ සම්බන්ධතා මට තියෙනවා. ඉතින් ඒත් එක්ක එකතු වෙලා කවුන්සලිනුත් ඒ වගේ කවුන්සලින් වල ඩිප්ලෝමා නෙවෙයි ඩිග්‍රියක් දක්වාම කවුන්සලින් කරපු අය, උපදේශකවරු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් එක්ක එකතු වෙලා මේ ආයතනයේ පුංචි රෝහලක් විදිහට, එහෙමත් නැත්නම් මානව පුස්තකාලයක් විදිහට මේක යොදා ගන්න අපි හිතනවා. දැන් ඒක මම ආරම්භ කරනවා මේ හීලින් වලින්. මම හීලින් කොටස කරනවා. මොකද මම දන්නවා මට යම් ශක්තියක් තියෙන බව මම දන්නවා. මම කරන්නේ මැණික් ප්‍රතිකාර අපල සඳහාත්. ඉතින් ඒ වගේ හුඟක් ලොකු ප්‍රතිඵල ලබා ගත්තා ඉන්න නිසා මේක මට කරන්න පුළුවන් වෙයි කියලා මම බොහොම තදින් විශ්වාස කරනවා. ඉතින් හීලින් රේකී කියන කොටස කරගන්න ඔබට පුළුවන්. ඩිස්ටන්ස් හීලින් කියලා තියෙනවා. ඒ කියන්නේ ළඟට ඉන්න නැතුව පිටරට ඉන්න අයටත් මේ සේවය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් අපි ළඟ තියෙනවා. ඉතින් මේ ඩිස්ටන්ස් හීලින් එකකට උනත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම රටක ඉඳලා ඔබේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සුව කරන්න අවශ්‍ය සාධක සපයන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් මේවා ඉතාමත්ම කාලේ වැය වෙන වැඩ. අර වෙලාවක් බලනවා වගේ නෙවෙයි. මොකද ඔබ දන්නවා ගෙදරට ආවත් කෙනෙකුට මම ලොකු කාලයක් ගන්නවා වෙලාවක් කේන්දරයක් බලන්න. ඊටත් වඩා ලොකු කාලයක් රෝගියෙක් වෙනුවෙන් යොදවන්න සිද්ධ වෙනවා මට. ඉතින් ඒ සඳහා ලොකු කාලයක් යනවා. ඒක දවසකට 100ක් 200කට 10 15 දෙනෙකුට කරන්න බැරි වෙයි. අඩුම තරමේ දවසකට දෙන්නෙකුට තමයි. ඒ වගේම ඔබේ ප්‍රශ්න ගැටලු මානසිකව තියෙන යම් ආතති තත්ත්ව උපදේශනෙන්, ජ්‍යොතිෂයෙන්, එමත් නැත්නම් නීතියෙන්, ආගමික වශයෙන් විසඳෙන්නේ නැති යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙදී අපි ඉගෙන ගත්තා මානසික ශල්‍ය ප්‍රතිකර්ම කියලා එකක්, මානසික ශල්‍ය කර්ම කියලා එකක් අපි ඉගෙන ගත්තා. කිසි විදිහකින් හානි නොවන විදිහට මේකෙදී අත තියන්නෙත් නැතුව ටිකක් දුරස්තව අත තියලා මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට සුව නොවන අසනීප, ඒ වගේම විඳවන ප්‍රශ්න ගැටලු තියෙනවා නම්, මොකද මම මනෝවිද්‍යාවත් යම් තාක් දුරකට ඉගෙන ගත්ත නිසා ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ගෙදරට ඇවිල්ලා තමයි මේ ප්‍රතිකාරය ලබා ගන්න ඕන වඩා සුදුසු. පිටරට ඉන්න අයට පුළුවන් ඩිස්ටන්ස් හීලින් මගින් ප්‍රතිකාර ලබා දෙන්න. ඉතින් අමතන්න මේක මම හිතනවා මගේ සර්විස් එක හුඟක් හොඳ තත්යකට ගෙනියන්න හොඳ පිටුහලක් වෙයි කියලා. ඒ වගේම තමයි මගේ ගෙදර මේ ආයතනයක් විදිහට ඔබට හොඳ සේවයක් ලබා දෙන්න. ඔබ දන්නවා මම දැන්
ඉස්සර කේන්දරයක් බලන්න ගාණක් නියම කරනවා මම කාර්යාලයේ ඉන්නකොට. හැබැයි දැන් එන අය දන්නවා මම කියන්නේ මම හොඳ සර්විස් එකක් ඔයාලට දෙනවා නම් ඔයා ඒකට යුතුයකමක් ඉෂ්ට කරන එක ඔයාගේ යුතුයකමක්. ඔයා ඒකට හොඳ මිලක් හෝ හොඳ අගයක් දීම ඔයාගේ යුතුයකමක් මම ගණන් කියන්නේ නැහැ කියලා. ඒක ගැන මම ගොඩාක් සතුටුයි මට මේ ගෙදර ලැබුණාට පස්සේ මම හොඳ සේවයක් ලබා දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අර දුරකථනයේ ඔස්සේ ලබා ගන්න සේවයට වඩා විශිෂ්ට සේවයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉජිප්ෂන් සිම්බොලොජි කියලා සංකේත විද්‍යාවත් අපි මේ හීලින් එකම ප්‍රගුණ කළා. ඒක නිසා ඒක කියන්නේ යම් සංකේත මගින් අපිට දේවල් දැනගන්න පුළුවන්. ඒක හරියට අර නිමිත්තක් වගේ. ඉතින් ඒකත් අපි මේ ජ්‍යොතිෂයත් එක්ක මට ඔබට දෙන්න පුළුවන් හොඳ දායාදයක් කියලා හිතනවා. හොඳ සර්විස් එකක් කියලා හිතනවා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. මගේ දුරකථන අංකය කිසිසේත්ම මේ දුරකථන අංකයට කෝල්ස් ගන්න එපා. හේතුව තමයි මම හුඟක් වෙලාවට දවසකට කේන්දර 20ක් විතර මම බලනවා. එතකොට මගේ ඉදිරියේ ඉන්න කෙනා තමයි මට වැදගත් වෙන්නේ. කිසිම හේතුවකට දුරකථන ඇමතුම් ගන්න එපා මට. WhatsApp එකට පණිවිඩයක් තියන්න මම අනිවාර්යෙන් ඒක බලනවා. ඒ වගේම තමයි උපදේශනය සඳහා කිසිම විදිහකින් ඔබ WhatsApp එකෙන් උපදේශනය බලාපොරොත්තු වෙන්න එපා. අනිවාර්යෙන් ඔබ පැමිණිය යුතුමයි. ඒ වගේම පිටරට ඉන්න කෙනෙකුට නම් උපදේශනය පැයක් වගේ කාලයක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් ඉතින් හුඟක් බිසි මම ඇත්තටම ලොකු පිටසක් මගේ මේ අලුත් ගෙදරට එන්න ගත්තා. හේතුව තමයි මේ ගෙදර තියෙන සංසුන් බව, නිදහස් බව, ඒ වගේම තමයි මේ ගෙදර තියෙන සිරියාව වගේ දේවල් එක්ක ලොකු පිරිසක් දැන් මේ වෙනකොට මාත් එක්ක වෙනදාට වඩා පිරිසක් ඉන්න නිසා කාලය ටිකක් අඩුයි. ඉතින් කෝල්ස් ගන්න එපා. ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අහන්න එපා. හේතුව මගේ ෆෝන් එක ආන්සර් කරන්න මම සේවක සේවිකාවන් වරින් වර යොදවලා තියෙනවා. නමුත් ඒ කිසිම විදිහකින් සාර්ථක වුණේ නැහැ. හේතුව මම කතා කරන විදිහට හාත්පසින් වෙනස්නේ. ඔවුන් කතා කරන විදිහ. එතකොට ඔබට යම් අපහසුයක් දැනෙනවා. ඒ නිසායි මමම ආන්සර් කරන්න හිතුවේ. නමුත් WhatsApp එකට මැසේජ් එකක් තියන්න. අනිත් එක තමයි වීඩියෝස් සම්බන්ධ ප්‍රශ්න වලට මට කෝල්ස් ගන්න එපා. කාලය කියන්නේ හැමෝටම ඊටාම වටින දෙයක්. ඉතින් වීඩියෝ එකක් දානවා නම් දැන් මම අර විශ්වයට පහන පත්තු කරන්න කිව්වහම ඒකට වෙලාවක්, කලාවක්, දිශාවක් තියෙනවා නම් මම ඒක අනිවාර්යෙන් කියනවා. එච්චර දුරට අපි හිතපු හින්දා තමයි අපිට මේ ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් කිව්වහම ඒකේ මහා ගොඩක් හිතනවා. එහෙම හිතන්න දේවල් තියෙනවා නම් මම ඔබට ඒ ඔබ අහන කල් ඉන්නේ නැහැ. අනිවාර්යෙන් මේක මෙන්න මේ විදිහට වෙන්නේ කියලා කියනවා. ඒ වගේම තමයි එක තරුණියක් අහලා තිබුණා මේ අපි හැමදාම දකින්නේ ඔබේ දියුණුව. එතකොට ඔයා මෙහෙම පහන පත්තු කරපු ඉඳ මෙහෙම ලැබුණා කියනවා. අපි ඒව විශ්වාස කරන්නද ඊට වැඩිය දෙයක් ඔයා ළඟ තියෙනවා කියලා. එයා කිව්වා මොකක්ද ඒ රහස කියලා. ඒ රහස තමයි මම ටිකක් වැඩියෙන් වැඩ කරනවා. ඒ වගේම මගේ වයස අවුරුදු 43ක් වුණාට මම තාම අධ්‍යාපන ජීවිතයෙන් ඉවත් වෙලා නැහැ. මම හැමදාම මොනවා හරි කෝස් එකක් අලුතින් කරනවා. ඒ වගේම දවසින් දවස මම අප්ඩේට් වෙනවා. මේ Google එකේ තියෙන ගොඩාක් දේවල් මම සර්ච් කරලා බලලා මගේ දැනුම එකතු කරගන්නවා. ඒ වගේම තමයි මම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වැඩ කරනවා. හොඳ සේවයක් ලබා දෙනවා. මේක තමයි රහස. ඇත්තටම මේ වගේ දෙයක් කිව්වහම කෙනෙකුට හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඔච්චර වැඩ කරනවා නම් ආය අහන්න දෙයක් නැහැනේ පහන් පත්තු කර කියලා කියන්න පුළුවන්. ඔව් එහෙම කරත් සාර්ථක නොවන අය අපි දැකලා තියෙනවා. ඕන තරම් රස්සා කරනවා ජීවිත කාලයේම, ඕන තරම් හම්බ කරනවා. හැබැයි ජීවිතේ සාර්ථකත්වයක් නැති අය දැකලා තියෙනවා. මොකද උන්ට යම් බාධාවක් තියෙන නිසා. ඒ බාධාවල් ඉවත් කරගන්න තමයි මම මේ පුංචි දේවල් කියලා දුන්නේ. නමුත් දැන් ඉදිරියට ඔබට මේ පුංචි දේවල් නෙමෙයි ඔබට හොඳ වටිනා වැදගත් ඒ වගේම සුදුසුකම්ලත් සේවයක් ඔබට මගෙන් ලැබේවි. ඒ නිසා ඒකට කවුරුත් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැති විදිහට වටපිටාව මම සකස් කරගෙන තියෙනවා. ඕනෑම කෙනෙකුට මොනවද සුදුසුකම් තියෙන්නේ කොහොමද මේවා කරන්න කියලා පෙන්වන්න දේවල් මගේ ළඟ තියෙනවා. එහෙම නැතුව බාගෙට දෙයක් ඉගෙනගෙන කවදාකවත් මම ශිල්ප පෙන්වන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් විශ්වාසයි නම් මාව ඔබේ අසනීප වලට මානසික ප්‍රශ්න වලට ඒ වගේම විසඳ ගන්න බැරි දේවල්ට හීලින් ප්‍රතිකාරම ලබා ගන්න පුළුවන් කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් ගිහින් එන්නම අද දවසේ රැඳී සිටියට බොහොම ස්තුතියි.